ඔයාලට අද මම පෙන්නන්නම් මම මේ සුපර් මාකට් එකට ආවා බඩු ගන්න. මම ඔයගලන්ට පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා ටිකක්. මේ තියෙන්නේ කොමඩු විශාල ගෙඩි. කොමඩු කපපුවක් තියෙනවා අපිට ගන්න ඕන විදිහට. මේ විදිහට කොමඩු තියෙනවා එක සයිඩ් එකක්ම. මම ඔයාලට ටට්ටක් ගාලා මේ සුපර් මාකට් එකේ තියෙනවා ටිකක් පෙන්නන්නම් පළතුරු වගේ දේවල්. නැත්තම් ඉතින් මේක විශාල සුපර් මාකට් එකක්. ඔරෙන්ජ් නාරං මේ තියෙන ඇපල් වර්ග අපිට කැමති විදිහට තෝරගන්න පුළුවන්. එක එක જાතියේ ඇපල් වර්ග තියෙනවා. පැකට් කරලා තියෙනවා. green apple, pears, ඊට පස්සේ අපිට පැකට් නොකරපු ඒවා ගන්න පුළුවන් මේ විදිහට තෝරලා. මේ විදිහේ මේවා නම් විශේෂයෙන්ම ගන්න අපි කෑම වලට කෑම හදන්න උයලා කන දේවල් වලට තමයි ගන්නෙ. අමුයෙන් කනවා අඩුයි ඒක. ලස්සනට පිළිවෙලට තියෙනවා පිරිසිදුව. අනිත් එක මේවා කිසිම මේ බෙහෙත් ගහන්න නැතුව හදන ඒවා ගොඩක් වෙලාවට මේ තියෙන්නේ. දොඩම් ಜಾති තියෙනවා එක එක ඒවා. මේ පැත්තත් ඇපල්මයි තියෙන්නේ. මං හින්දා අපව ඇපල් පෙන්නන්නේ නැහැ ඔයාලට. මේ හරිය තියෙන නාරං දෙහි ඊට පස්සේ එක තවත් ලෙමන් අලට අපේ රටවල් වල තියෙන ඒවා ශ්‍රී ලංකාවේ වගේ දේවල් තියෙනවා මෙහෙත්. ඒවා මම පෙන්නන්නම්. ඔයාලා දන්න දෙයක් මේ චව් චව් ප්‍රසන් ෆෘට් මේ අනෝදා මේවා හරි ගණන් මෙහෙ සියඹලක් තියෙනවා පැකට් කරලා මේ විදිහට. මිරිස් ಜಾති තියෙනවා. මේ ගොඩක් ආසියාතික රටවල් වල තියෙන පළතුරු එළවලු තමයි තියෙන්නේ. මේ දේවල් ගණන් වලිනුත් අධිකයි. මේ ඒ වුණාට අපිට ගන්න පුළුවන්. අපේ දේවල් හොයාගන්න පුළුවන්. ලංකාවේ වගේ නෙවෙයි විශාල චව් චව් තියෙනවා මේ බලන්නකෝ. කොහොමද ගෙඩියක සයිස් එක? ගස් ලැබු තියෙනවා. නයි මිරිස් මේ බලන්න. ඔයාලා දැකලා තියෙද මේ විද්‍යාලි පෙර? Voilà, chez nous aussi, c'est la même chose. මේ අලිපේර ගෙඩියක් කිලෝ එක කිලෝ 6ක් වෙනවා. 5යි 99යි. ඉතින් මේ විදිහට හැමදේම තියෙනවා. මම ටට්ටක් ගාලා පෙන්නන්නම්. මේකේ ඇවිදිනවා නම් සෑහෙන වෙලාවක් යනවා. හැමදේම පෙන්නන්න අමාරුයි. ආයෙත් දවසක මම පෙන්නන්නම්. මම ඔයාලට 아무තු තව දෙයක් පෙන්නන්න කැමතියි. තක්කාලි තියෙනවා. විවිධ වර්ගයේ තක්කාලි. ඔයාලා දැකලා තියෙද මේ විදිහේ තක්කාලි? මේ බලන්නකො ලස්සන. හරිම ලස්සනයි. ආසයි හිතනවා දැක්කාම ඒ වගේම රසයි. මේවා නම් මේ තක්කාලි එක කන්නේ සලාඩ් එකට. සලාද වලට තමයි මේ විදිහට තක්කාලි ගන්නෙ. ඊට පස්සේ මේ තක්කාලිත් මේක ගන්නෙත් සලාඩ් වලට තමයි මේ තක්කාලිත් පාවිච්චි කරන්නේ. මෙතන තියෙන හැම එකක්ම එහෙමයි. සලාඩ් වලට ගන්න තක්කාලි වර්ග මේ තියෙන්නේ. මේ චෙරි තක්කාලි පොඩි එක. ඊට පස්සේ තියෙනවා මේ විදිහේ තක්කාලි. මේවත් සලාද වලට ගන්නෙ. මේ බලන්න ලස්සන. දැක්කහම ආස හිතෙනවා නේද? හරිම ලස්සනයි. මේව නම් අපිට උයන ඒවට දාන්නත් පුළුවන්. මේ තක්කාලි වර්ග. ඊට පස්සේ අර හරියට ආපහු පළතුරු තියෙන්නේ ඔක්කොම.
බටු ජාති තියෙනවා. මම ටට්ටක් ගාලා පෙන්නගෙන යන්නම් ඕගලන්ට. මාළු මිරිස් වර්ග කීයක් තියෙද කියලා. මේ බලන්න. bell pepper මේ තියෙන්නේ. මේක පාට තියෙනවා. හරිම ලස්සනයි. පිළිවෙලකට ලස්සනට පිරිසිදුව තියෙනවා. මේ හතු එකට කියන්නේ ෂොම්පිනියන්ද පරි කියලා. කපපුවක් තියෙනවා අපිට කැමති විදිහකට තෝරලා ගන්න පුළුවන්. මේ ලයින් වල ඔක්කොම තියෙන යෝගට් ජාති දිගටම එකින් එකට නම් පෙන්වන්න ගොඩාක් වෙලාවක් යයි මට. ඒ හින්දා මම ටට්ටක් ගාලා ලයින් ටික විතරක් පෙන්වන්න. මේ තියෙන සේරම යෝගට් වර්ග. මස් ජාතිත් තියෙනවා මේ විදිහට. කවුදාස කන්න දැල්ලෝ මේ විදිහට සුද්ධ කරලා ලස්සනට පිළිවෙලට තියනවා දැල්ලෝ. මේ ඔක්කොම තියෙන්නේ මුහුදු මාළු වර්ග දැල්ලෝ ඉස්සෝ. ඉතින් ඉස්සෝ බෙල්ලෝ ජාති තියෙනවා.